අයිබෝන්න වැල මේ අදත් එක තුලායින් එසට් බොක්ස් අප YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද වීඩියෝකින් ඔගලන් කියල් දෙන්න හදන්නේ ඔගොල් තම්නෙල්ලගේ දැක්ක වගේම ඔගොල්ලොන්ගේ වටසැප්පල කවරුහර එක්ක කරපු නැතඟ වත්සැප්පල තියෙන චැට්ට එකට කොහොමද ලොක්ක එකක් දාන්න කියලා මේක සමරයට දන්නවත් ඇති කට්ටේ ඉතින් ඔක්කොටම දැනගන්න අද තේන්න සිංහලෙන් සරලව කියල දෙෙන ඉතින් මුලිදම් වීඩියෝග ඉවරනකම් බලන්න කියලමතක් කරන්න ඒවගේම ඔගොල් අපේ නාලිකාවට අලුත්නම් අනිවාරයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගොඩක් අය වීඩියෝස් එක බලන්න විතරයි සබස්ක්‍රයිබ් කරන්න ඉතිං සබස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එක දෙන්න කියලත් මතක් කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට අද කතා කරන්න තියෙන හොඳ මේකෙදී ඕගොල්ල මුලින්ම WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ අලුත් අප්ඩේට් එකේ තියෙන දෙයක්. ඉතින් Google Play Store එකට ගිහිල්ලා අප්ඩේට් තියෙනවද බලලා මුලින් WhatsApp එක අප්ඩේට් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ WhatsApp account එක ඕපන් කරගන්න මේ විදිහට. හරි මගේ තියෙනවා chat එක මම ඒක ලොක් කරගන්නයි ඕනේ මට. මම ඒක මේ උඩ තියෙන chat එක මම ගන්න මචං LK කියලා මගේ තව නම්බර් එකක්. ඉතින් මම මේක උඩ එක සැරයක් වාගෙන ඉන්නවා ක්ලික් කරගෙන. ඊට පස්සේ ඒක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේක උඩින් ගිහිල්ලා තිත් තුන තියෙනවා. ඒක උඩ ඔබන්න එක පාරක්. ඒකේ ඔයගොල්ලෝ පල්ලහැට යද්දි තියෙනවා මෙන්න මෙතන මැද ලොක් chat කියලා ඔප්ෂන් එක. ඒක ඔබන්න. හරි එතන ඒගොල්ලෝ ඉල්ලනවා ඕගොල්ලන්ගේ මේකේ කියන විස්තර මේ chat එක lock and hidden වෙනවා කියලා ඒක කන්ටිනියු කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ fingerprint එක ඉල්ලනවා fingerprint එක දෙන්න. මේක fingerprint එක සමහර විට ඕගොල්ලන්ට පෙන්වන්න එකක් නැහැ. මෙතන මගේ screen record එකේ එතන කළු පාටට පෙන්නයි. ඉතින් chat lock කියලා තියෙනවා. ඊට පස්සේ okay කරන්න. හරි ඕගොල්ලන්ට මෙතන lock chat එක හැබැයි මෙතන උඩින් lock කරා කියලා පෙන්නනවා. මම මගේ අනිත් වීඩියෝ එක මේ ඊළඟ වීඩියෝ එකේදී මේ lock chat එකත් අයින් කරන hidden කරන විදිහ කියලා දෙන්නම්. ඉතින් අද lock කරන හැටි තමයි chat එක කිව්වේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේක unlock කරගන්න ඕන නම් නැවත chat එකට යන්න chat එක උඩ ක්ලික් කරන්න එකපාරක්. එතන ආයි ඕගොල්ලන්ගේ ෆෝන් එකේ pin එක හරි fingerprint එක හරි ඉල්ලනවා. එතනින් පෙන්නනවා මෙතන lock chat එකේ තියෙන lock ටික මේ chat ටික පෙන්නනවා. ඉතින් ඕගොල්ලන්ට එකක් නෙමෙයි මෙතන chat කිහිපයක් වුණත් මේක ඇතුලේ enter කරගන්න පුළුවන්. ඇතුල් මේ lock කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට lock කරපු chat එකක් කොහොමද ඕගොල්ලන්ට අයින් කරන්න කිව්වොත් අයින් කරගන්න මෙහෙමයි. මුලින්ම ආයේ ඉස්සෙල්ලා වගේ මේ chat එක උඩට chat එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ fingerprint එක හරි pin එක හරි දීලා ඒක ඇතුළට යන්න. එතකොට ඔයගොල්ලන්ගේ lock කරලා තියෙන chat ටික එතන පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක උඩ නැවත එක සැරයක් ක්ලික් කරගෙන ඉන්න. ඒක select වෙනවා. ඊට පස්සේ ආයෙත් තුනක් තියෙනවා මේක උඩ මේක යන්න. එතන තියෙනවා තුන්වෙනියට unlock chat කියලා option එක. ඒක උඩ ක්ලික් කරන්න. ආයෙ ඔයගොල්ලෝ fingerprint එක ඉල්ලනවා. ඒක දෙන්න. එතකොට chat lock වෙලා තියෙන chat එක unlock වෙනවා බලමු. ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අනිත් වීඩියෝ එකෙන් කතා කරන මේ lock කරලා තිබ්බට chat එක එතකොට lock chat කියලා පෙන්නනවා. කාට හරි එතකොට තේරෙනවා ෆෝන් එක ඕගොල්ලන්ගේ ගත්තොත් WhatsApp වල මොනවා හරි chat එකක් lock කරලා තියෙනවා කියලා. හැබැයි එයාට lock එක අරින්න විදිහක් නැහැ. ඔයාගේ fingerprint එක හරි pin එක නැහැරි නැතුව. ඉතින් ඊළඟ වීඩියෝ එකදී මම කියලා දෙනවා කොහොමද මේ lock කරලා තියෙන chat එකක් මේ hidden කරන්න කියලා. ඒක පේන්නේ නැති තව කෙනෙක්ට පේන්නේ නැති වෙන්නම හංගන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මේක කරන්නේ chat එකක් lock කරන්න කොහොමද කියන එක ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැති කියලා හිතනවා. ඉතින් වීඩියෝ එකේ ideas ඔයගොල්ලන්ට හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.